ඔබ දැන් ශෝක වන්නා වූය. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි. සමහර වෙලාවට ජීවිතයේ ජේසුව දැක ගන්නට පුදුමාකාර අරගලේ යෙදෙන මිනිස්සු ඉන්නවා. ජේසුව මේ ළඟින් ගිහිල්ලා නමුත් දැකලා නැහැ. සමහර වෙලාවට දේව වචනේ කියවලා නමුත් ජේසුව හම්බ වෙලා නැහැ. මෙහෙම වෙන්න හේතුව තමයි අපේ ඔළුවේ අපේ මනසේ අපේ සිතුවිලි ගොඩාක් වෙලාවට විකෘති සිතුවිලි. අපි කියනවා අනවශ්‍ය වැරදි විකෘති මානසිකත්වයේ අපි හිටියාම හරි දේ ප්‍රමාව දැක ගන්න අපිට ඉඩක් කඩක් නෑ මේ ඇස් දෙකේ. මොකද ඇහැට ගෝචර වෙලාම තියෙන වැරදි දේවල්. හරියට අර යේසුගේ දකුණු පස්ස සිටි ඒ සහෝදරයා වගේ සිරිකුරුසේ උඩ. ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ අන්තිම මොහොතේ අන්තිම තප්පරේ. ඔබ වහන්සේ මාව සිහි කරා. අර සොල්දාදුවා මේ ජේසුට ගහලා වද දීලා ඇවිල්ලා අන්තිම මොහොතේ ඒ මොහොතේ හෙල්ලෙන් අයින්නවා. හෙල්ලෙන් අයින්නේ තමන්ගේ ඇහැ සුව කරගන්න කියන චේතනාවෙන් නෙමෙයි. ජේසු මැරෙලාද කියලා බලන්න. නමුත් ඒ මොහොතේ ජේසුගේ සුවය ලැබුණාම ඒ මනුස්සයාට කටවහගෙන ඉන්න බෑ. කෑගහා කියනවා ජේසු මාව සුව කළා කියලා. මතක තියාගන්න ඔබේ ජීවිතයේ සතුට කියන දේ ලැබෙනවා. හැබැයි ඔබ ජේසුව හොයාගන්න. ජේසුව හොයාගන්න ගමනක ඔබ දිනපතාම නිරත වෙන්න. ඔබට ජේසු පිටයි.